අද මම කතා කරන්න කියලා බැලුවේ සෙනසුරු ඒරාෂ්ටකය ගැන. සෙනසුරු ඒරාෂ්ටකය ගැන බොහෝ අය බය වෙනවා, විමතිය පළ කරනවා. කොහොමද එහෙම වෙන්නේ? අපිට සෙනසුරු මහ දසාව අතුරු දසාවකුත් නැතුව අපිට සෙනසුරු ඒරාෂ්ටකයක් ලැබලා තිනවා. මේ සෙනසුරු ඒරාෂ්ටකය කොහොමද අපි පන්නගන්නේ? විශේෂයෙන්ම අපේ අම්මලාගේ තාත්තලාගේ ජෙනරේෂන් එකේ ඒ වයසේ උදවිය මේකට බොහොම බයයි. එතකොට සෙනසුරු අපලය ඒ වගේම ඒරාෂ්ටකය කීප જાතියක් තියෙනවනේ ඒරාෂ්ටක. ඒක ලග්න ඒරාෂ්ටකයක් එනවා. ඒ වගේම ජම්ම ඒරාෂ්ටකයක් එනවා. ඒ වගේම අෂ්ටම ඒරාෂ්ටකයක් එනවා. එතකොට මේ හැම ඒරාෂ්ටකයක්ම හැම කෙනාටම අසුබ ඵලගෙන දෙන්නේ නැහැ. දැන් සමහර කාලවල වලදී අපි දීර්ඝකාලීනව බැලුවොත් එහෙම මේ රටේ ජනාධිපතිවරු අගමැතිවරු බිහි වෙලා තියෙනවා. තමන්ට ඇමතිකම් හම්බෙලා තියෙනවා, മന്ത്രിකම් හම්බෙලා තියෙනවා සෙනසුරු ඒරාෂ්ටකවලදී. හොඳටම අපලයි කියන කාලවල. ඒ වගේම තමයි සෙනසුරු ඒරාෂ්ටකවලදී රජවරු එළියට දාලා තියෙනවා. මහා ජනතාව උද්ඝෝෂණය කරලා එළියට දාපු කාලවකමානුත් තියෙනවා. ඒ වගේම ව්‍යාපාර කරන අයට සෙනසුරු ඒරාෂ්ටකයේදී ඇවිල්ලා හොඳටම ඒරාෂ්ටකය පරිසම් දීලා තියෙන්නේ Tamanට හොඳටම හරියන්න. ඒකට හේතු තමයි සෙනසුරුගේ උපතේදී සෙනසුරුගේ වර්ගීකරණය, තන්පත් අංශකය, සංයෝග, දෘෂ්ටි, පවතින මා දසාව හෝ අන්තර් දසාව ගෝචරයේ පදනම් කරගෙන තමයි ඒ කටයුත්ත වෙන්නේ. එතකොට අපි කල්පනා කරන්නට ඕනේ සමහර ලග්න හිමියන්ට සෙනසුරු යෝගකාරකයක්. එතකොට මා දසා, අතුරු දසා සහ විදසා ලැබෙනවා කියන්නේම ඉතාම හොඳයි. ඉතින් අපි මේ සෙනසුරු උපතේදී උච්ච වෙලා, ස්වශේස්ත්‍ර වෙලා, මූල ත්‍රිකෝණ වෙලා, බලයෙන් යුක්ත වෙලා ඉන්නවනම් අපිට ඇවිල්ලා මේකේ හොඳ නරක දෙකම අපිට ඇවිල්ලා බලපවත්වන්න පුළුවන්. විශේෂයෙන්ම සෙනසුරු 6 8 12 නීච සතුරු හෝ වෙනත් පාප සංයෝග දෘෂ්ටි සහිතව මාරකෝ එවැනි ස්ථානයක නම් දසාව මතින් ඒ වගේම ගෝචරයේදී අයහපතෝ අසුබදායකව වැඩි කරන්න පුළුවන්. ඒ ලග්නෙමියගේ ඒරාෂ්ටකයේ යෙදෙන්නේ ඒ රාශිවල සමහර රාශිවල සෙනසුරුගේ දුර්වලතාව වෙනවා. සමහර රාශිවල බලවත් වෙනවා. ඒ අනුව සුභ අසුභ මේකෙදි පෙන්වුම් කරන්න පුළුවන්. ඉතින් උපතේදී චන්ද්‍රය 12 1 2 හෝ 8 ඉන්නවනම් එකවර ඒරාෂ්ටක දෙකක් යෙදෙනවා. ඒව නම් ඊටාම අසුභයි කියලා අපි දන්නවා. ඒ වගේම තමයි ඔබ සෙනසුරුට බය වෙන්න එපා. සෙනසුරුගේ රාෂ්ටකවලදී මේ පත පොතේ තියෙන එක නෙමේ, තමන් මේ කේන්දර බලනකොට තමන්ට ඇවිල්ලා කාලයක් යනකොට තමන්ට එනවා මේ තමන් සෙනසුරුගේ කාලවලදී මම කියලා කියනවා. සමහර කාලවලදී ඔබ බය නැතුව වැඩ පටන් ගන්න. ඔබ බය නැතුව එළියට එන්න. ඔබ බය නැතුව ඇවිල්ලා තනතුරු ගන්න. ඔබ බය නැතුව ඇවිල්ලා ව්‍යාපාර පටන් ගන්න. කැඩලා තියෙන බිඳ වැටලා තියෙන ව්‍යාපාරේ අප මුලින් ඉඳන් පටන් ගන්න කියලා. එහෙම ශක්තියක් දුන්න මිනිස්සු ඇවිල්ලා අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ ඇවිල්ලා කියනවා, නැත්තම් කතා කරලා කියනවා, නැත්නම් වෙන රටකදී ඉඳලා කියනවා අපි ඔබතුමා කියන එක කාලෙවල මේ විදිහේ කෙරුවා. ඒ වගේ මම වගේම කියන අය ගොඩක් ඉන්නවා. ඒ වගේම තමයි සෙනසුරට බය කරන මිනිස්සුත් ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ තියෙන්නේ එන පුද්ගලයා කවුද කියලා බලලෙවලා හොඳට සල්ලි භාගේ තියෙනවයි කියලා දන්නවනේ කරන්න වෙන මොකුත් නෙමෙයි. අපි මේ සෙනසුරු අපලට ඇවිල්ලා ආවල් යාගෝම අපි එහෙම කරමු. එහෙම නැත්නම් යන්ත්‍රයක් අපි දාමු කියලා ලක්ෂ 7ක් 8ක් කඩාගන්නේ. මම නම් කියන්නේ ඔබ ඔබගේ ආගමානුකූලව වැඩ කරන්න. බෞද්ධ දර්ශනය අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදියට පස්පවින් වැළකීලා පුළුවන් තරමක් කියන්නේ පස්පවින් පුළුවන් තරමක් වැළකීලා එහෙම වගේම කතෝලික ආගමේ අය ජේසුස් වහන්සේ කියලා දුන්න විදියට තමයි ඊටාම හොඳින් මිනිසුත් එක්ක ඉඳලා කටයුතු කරන්න. එතකොට බොහෝ අපල මග හැරෙනවා. එහෙම නැතුව කෙනෙක්ට කියලාවල යන්ත්‍රයක් දාගත්තයි කියලා නෙමෙයි, යන්ත්‍රයේ වැඩ කරන්නේ නැතුව වෙන මොන හරි වුණාම ඒගලන්ට ඕගලන්ට කියන්න පුළුවන් එකම එක ලස්සන කතාවක් තියෙනවා. ආයේ මුකුත් නැහැ ඒ කතාව කිව්වේ ගමන් ඔයා කොහෙන් හරි එකට ආවු වෙලා ඉවරයි. මොකද ඔබ ඉන්නේ ඔබගේ ගෙදර, ඔබගේ බිරිඳ, දරු මල්ලෝ සමග. එහෙම නැත්නම් ඔබ එළියට යනවා. ඔබ එළියට ගිහිල්ලා කටයුතු කරන කෙනෙක්. ඒගොල්ලෝ කියන්නේ මම වැඩේ හරියට කරා යන්ත්‍රයේ කිල්ලට අහු වෙලා කියලා. එතකොට අර ඔක්කොම සල්ලිත් ඉවරයි, ඔක්කොම ඉවරයි. ඒක නිසා මම එල්ලීමක් කරනවා සෙනසුරට පිළියම් යෙදීම සඳහා
අපි සෙනසුරුගේ කාලය හරි කෙටි. සමහරවිට සෙනසුරුගේ කාලය හරි දිග. එක රාශියකින් තව රාශියකට ගමන් කරන්න යනවා. ඇත්තටම යනවා ඇවිල්ලා අවුරුදු 2කමාරක්. ඒ කියන්නේ මුල කාලෙදී එහෙම 2කමාරක් යනවා කියන්නේම ඊටාම පැහැදිලිවම දීර්ඝ කාලයක්. එතකොට කෙනෙකුට සෙනසුරු අපලේ ලැබුවේ ගමම්ම ඔබට හිතනවා නම් ඇවිල්ලා එකපාරටම මේක ඇවිල්ලා මේ සෙනසුරු අපලේ මට මුලදිම ලැබුවා කිව්වොත් ඔබ හිතයි අවුරුදු 2කමාරම ඇවිල්ලා එහෙමද කියලා. නෑ, අවුරුදු 2කමාරම ඇවිල්ලා ඔබට සෙනසුරු අපලේ ඇවිල්ලා එහෙම පරිසම් දෙන්නේ නෑ. මොකද ගෝචරයේ අනිකුත් ග්‍රහයෝ දවස් 21කින් මාසෙන් දවස් 45න් ඔහොම ගමන් කරනකොට ඔබට ඒ අවුරුදු 2කමාරදී හොඳ වෙනවා සමහර කාලවල වලදී. ඒක නිසා මම කියනවා මේ සෙනසුරුට බය වෙන්න එපා. පොඩ්ඩක්වත් ඔබ සෙනසුරුට අභියෝග කරන්න. නෑ මං මේකේ හැංගිලා ඉන්නේ නෑ, මං එළියට එනවා, සෙනසුරුයි කාලේ තමයි මම හොඳටම වැඩ කරන්න කියලා වල්ලා මම ඉන්නවා. ඒකින්ද මේකෙදි අපේ බෞද්ධ දර්ශනයේ නම් කිසිම දෙයක් නෑ. බෞද්ධ සංස්කෘතියේ තියෙන දෙයක් තමයි බෝධි පූජා, දානමාන, යාග හෝම වගේ දාන දීම වගේ දේවල් ඇල්ල මේ කෙරුවම මේ සෙනසුරුට හරි හොඳයි. ඒ වගේම තමයි විසුද්ධි ආමඳුරු තමයි මේ සෙනසුරු වෙනුවෙන් වෙන් කරගෙන ඉන්නේ මහාභාරතයත් අපේ ලංකාවේ බොහෝ අය. ඒක නිසා සෙනසුරු වෙනුවෙන් විසුද්ධිය වෙනුවෙන් නිල් තිර පූජා කිරීම, සෙත් කවි කීම වගේ දේවල් අපි කරන්නට ඕනේ. ඒවෙන් ලොකු ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ වගේම තමයි සෙනසුරු අපලෙන් මිදීම සඳහා දාන දෙන්න මේ උඟාක් කට්ටිය හිතන් ඉන්නවා. තමන්ගේ ගෙදරට ගෙනල්ලා කාතා කරලා ලක්ෂ ගණන් වේදම් කරලා නෙමෙයි දාන දෙන්න ඕනේ. මේ පුංචි දාන තියෙනවා. ඔබගේ ගෙදරට කුණු වදින්න එන මිනිස්සයාට ඊට ඉස්සෙල්ලා දවසේ කියන්නේ හෙට ඕගොල්ලෝ කෑම ගේන්න එපා. ඕගොල්ලන්ට අපේ ගෙදරින් බත් පාසල් ටිකක් දෙන්නම්. ඒක තමයි මහත් ආනිසංස ලැබෙන දානෝව. ඔය පාර ඇවිදගෙන යනකොට අම්මලා තාත්තලා යනකොට බොහොම අමාරුයි. පාරවල් අයිනේ කඩ දාගෙන ඉන්නවා මිනිස්සුන්ට වතුර පොදක් බොන්න තැනක් නැහැ. වැසිකිලි පාසු ගන්න. ඒ මිනිස්සු උදේ ඇවිල්ලා පාර අයිනේ ඕක දාගෙන හැන්දෑවට කීයක් හරි අම්බ කරගෙන යන්නේ. මේ මිනිස්සුන්ට කෑම එකක් දෙන්න, වතුර එකක් දෙන්න. ඕක තමයි දාන කියන්නේ. එතකොට මම ඉල්ලා සිටිනවා ඒකම පාදවල අසනීප තියෙන අයට විශේෂයෙන් ඔන්න පාදවල අසනීප තියෙන අයට සලකන්න. තෙල් බේත් ගිහිල්ලා දෙන්න. සල්ලි කීයක් හරි දෙන්න අතට. හැරමිටියක් දෙන්න. ඔන්න ඔය වගේ දේවල් ඇවිල්ලා කරන්න. ඒ වගේම අපි දන්නවා සෙනසුරුට ගිතෙල් පහන් අර තිර කපුටන්ට දාලා ඉවර වෙලා පහන් ඒ තිර පත්තු කරලා ඉවර වෙලා සෙනසුරාදා දවසක බටහිර දෙසට යොමු වෙන පැත්තක තියලා ඉවර වෙලා මේ සෙනසුරුට මේ කපුටු දාණය ලබා දෙන්න. ඒ වගේම සිංගමන් යදින අයට කවදාක්වත් ඇවිල්ලා මුකුත් නොදී යවන්න එපා. කීයක් හරි දෙන්න. එහෙම නැත්නම් කන්න තියෙන තමන්ගේ දේ හරි දෙන්න. ඒකෙන් ඇවිල්ලා මේ විෂ්ණු දියාමුදුරන්ට සෙනසුරු අපලට විතරක් නෙමෙයි තමන්ගේ අනිත් අපල වලටත් ඇවිල්ලා ඒවා හොඳයි. ඒකම උපන් නැකතට සෙත් සාන්තියක් කරගන්න චන්ද්‍රයා පුරපක්ෂයේ ඉන්න දවසක ඒක කරගන්න. ඒ වගේම එක එක ග්‍රහයන්ට ආවේනික වෘක්ෂයන් තියෙනවා. මේ සෙනසුරා නියෝජනය කරන්නේ නුග ගහට. නුග වෘක්ෂයට වතාවත් කිරීම, නුග වෘක්ෂය කිරිවලින් නෑවීම, නුග වෘක්ෂයට වතුර ටිකක් හරි දැමීම යහපතක් බවට පත් වෙනවා. ඒ වගේම නිල් පැහැති මල් පූජා කිරීම, ඒ වර්ණ මල් පැලඳීම වගේ දේවල් නිල් පාටට හුරු ඒවා ඉඳගෙන එහෙම තියාගන්න එක හොඳයි. ඒ වගේම නිල් මැණික් කාක නිල තමයි මේකට ඇවිල්ලා ඊටාම යෝග්‍යයි කියලා කියන්නේ. නිල් මැණික් දාගන්න බලන්න. එහෙම නැත්තම් පස්ලෝ වලින් සකස් කරපු වලලු දාගන්න. රත්තරම්ම දාගන්න ඕනේ නැහැ. ඒ වගේම සෙනසුරුගේ අපලේ දැන් නම් ඔය බලියාගමුකුත් නෑ. නමුත් නීලඟ බලිය කියලා තියෙනවා, දසකෝද බලිය කියලා තියෙනවා, ගෞඩි බලිය කියලා තියෙනවා. මේවා නම් දැන් කාලේ නම් කෙරෙන්නේ නෑ. ඉස්සර නම් ඒ වගේ දේවල් ගම්වල කෙරුණා. ඒ වගේ බලියාග ක්‍රමෙනුත් මේකට හම්බ වෙන්න පුළුවන් සෙත් සාන්තිය. ඉතින් මේ වැඩි වශයෙන්ම බුදු ගුණ අඩංගු වෙන්න ඕනේ. මේ බලියාගවලත් හුඟක් දේවල් වල තියෙන බුදු ගුණ තමයි කතා කරන්නේ. ඉතින් මේ බුදු ගුණ ඒ වගේම සෙනසුරුට යంత్ర මන්ත්‍ර කිව්වට ඇවිල්ලා පුළුවන් මන් දන්නේ නැහැ. මම දන්නේ නැහැ එහෙම විෂ්ණු ආගෝරය මෘතුංගය නීල මණ්ඩලයේ යන යంత్ర දාගන්න.
ඒ වගේම තමයි මේ සෙනසුරු අපල සම්බන්ධයෙන් මේ වගේ වතාවත් වල යෙදිලා තමන් හොඳින් ජීවත් වෙලා සෙනසුරු අපලය කියලා හැමතිස්සෙම ඔළුවේ තියාගෙන ඉන්නේ නැතුව සෙනසුරු අපලය කියන එක තියෙනවා නම් ඒකට විටින් විට ඒ වගේ පත්පිළිවෙත් කරලා තමන්ගේ වැඩ වෙනදටත් වඩා හොඳින් ඉදිරියට කරගෙන යන්න. එතකොට මේ සෙනසුරු අපලය කොහෙද කියලා නැති වෙයි කියලා මම අවසාන වශයෙන් කියනවා. එහෙනම් අදට බොහොම ස්තුතියි.